හල්ලෝ යාළුවනේ ඉතින් ඔන්න අද අන්බොක්ස් කරන්න ගෙනලා තියෙන්නේ L600 Pro කියන මෙන්න මේ සුපිරි gimbal drone එක. අද මේ drone එක අන්බොක්ස් කරලා මේ drone එකේ තියෙන performance ඒ වගේම මේකේ price එක ඒ වගේම මේ drone එක වලට මිලදී ගන්න පුළුවන් තැන් ගැනත් අද වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව දැම්ම යන් වීඩියෝ එකට. අපිට බොක්ස් එක බලාගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ මෙන්න මේ වගේ ලුක් එක. ඉතින් අපේ ඩ්‍රෝන් එකේ පික්චර් එකකුත් මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා වගේම ඉඩින් අපිට මේකේ බ්‍රෑන්ඩ් එක සඳහන් කරලා තියෙනවා LYZRC කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ ඩ්‍රෝන් එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ ඩ්‍රෝන් එක L600 Pro කියලා අපිට මේ බොක්ස් එකේ ඉස්සරහින් සහ උඩින් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඩ්‍රෝන් එක අන්බොක්ස් කරද්දී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩ්‍රෝන් එක බොක්ස් එකට යනින් තවත් බෑග් එක ආවරණය වෙලා එන එක. ඉතින් අපිට මෙන්න මේ වගේ ෆන්ච් හොඳ ක්වොලිටි බෑග් එකකුත් මෙන්න මේ ඩ්‍රෝන් එකට එනවා. ඉතින් මේකේ බඩු ටික දාලා එවන්න රිමෝට් කන්ට්‍රෝල් එක සහ මේකේ ඩ්‍රෝන් එක අපිට මේකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ පර්පල් වර්ක් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒව වැඩක් නැහැ. ඉතින් මේ වෙල තියෙන්නේ ෆෝන් එකට දාගන්න තියෙන ඇප් එක සහ ඒක කන්ට්‍රෝල් කරන විදිහ. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ ඩ්‍රෝන් එක එලියට අරංගිමු. ඉතින් ඩ්‍රෝන් එකත් ගත්තට පස්සේ අපිට තව පොඩි බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා බැටරි කියලා. ඉතින් බැටරිකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍ය හොඳ බැටරියක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ බැටරිය මිලි ඇම්පියර් 2230ක් කියලා අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් බැටරියත් පැත්තකින් තියාගත්තට පස්සේ අපේ රිමෝට් කන්ට්‍රෝල් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔන් කරලා බැලුවා පොඩ්ඩක්. ඉතින් තව බොක්ස් එකක් තිබ්බ ඒක ඇස්සේ මේ ඒ වගේම මේකේ ප්‍රොපලර්ස් අපිට ඇවිල්ලා තියෙන පොඩි බොක්ස් එක දාලා. ඉතින් ඒ ප්‍රොපලර්ස් ටිකත් අපි පැත්තකින් තියාගමු. ඉතින් අපි දැන් ඩ්‍රෝන් එක අන්පැක් කරගත්තට පස්සේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට වෙනදී ඉතින් ලස්සනයි. ආම් ටික වලට දිග අරගමු. ඉතින් ආම් ටික දිග අරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙන්න මෙතන පහලින් ඔයාලට මේ බැටරිය ගලවීමේ හැකියාව තියෙනවා. ඉතින් බැටරිය සෙට් කරන් තියෙන්නේ ඔන්න ඔය වගේ පොඩි තැනකට තමයි. ඉතින් අවුලක් නැහැ. ඉතින් අපිට ඒ වගේම ඉස්සරෙන් මෙන්න මේකේ gimbal එක තියෙන පොඩි පොට් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් gimbal එක ආරක්ෂිතව තියන්න පොඩි ප්ලාස්ටික් ආවරණයකින් මේක ආවරණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන් එක පැත්තකින් තියාගෙන අපි දැන් රිමෝට් කන්ට්‍රෝල් එක පැත්තට ඉතින් ඊට කලින් ඩ්‍රෝන් එක ඔන් කරගමු. මෙන්න මෙතන පිටිපස්සේ තමයි ස්විච් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකේ ලයිට් ටික ඉන්ඩිකේට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් හරි දැන් ඩ්‍රෝන් එක ඔන් වුණා. අපි ඉතින් රිමෝට් එකත් මෙන්න මේ ස්විච් එකෙන් ඔන් කරගමු. ඩ්‍රෝන් එක ඉතින් ඔන් වුණාට පස්සේ ලස්සන ලුක් එකක් වගේම අපිට මේ කැමරා රොටේෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන් වුණ ගමන් කැමරාව හැම සුට්ටක් දඟලලා කරලා ගත්තයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් රිමෝට් එක සහ ඩ්‍රෝන් එක පාට දෙකම නිකන් දෙකම එක පාටක් වගේ තමයි ලුක් එකක් එන්නේ. ඉතින් අපිට ජොයිස්ටික් දෙක දෙපැත්තට කරලා ස්විච් මේ ඩ්‍රෝන් එක ඔන් කරගන්න පුළුවන් වගේම ඕෆ් කරගන්නත් පුළුවන්. ඉතින් අපිට මේකේ උඩින් සහ ඉස්සරහින් අපිට බටන්ස් ටිකක් දීලා තියෙනවා. ඉතින් කැලිබ්‍රේෂන් බටන් එක සහ උඩින් GPS බටන් එක ඒ වගේම රිටර්න් ටු හෝම් ඔප්ෂන් එක වැනි ස්විච් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මැද ස්විච් එකක් තියෙනවා ඒ ඔන් කරන එක මේ ඉය රිමෝඩ් එක. ඉතින් අපිට උඩින් බලා ගන්න පුළුවන් කැමරා රොටේට් කරන එක ඒ වගේම ස්පීඩ් එක වැඩි කරන එක සහ ෆොටෝ කැප්චර් කරන ස්විච් එක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩ්‍රෝන් එකේ රිමෝට් එක ගත්තොත් මෙන්න මේ විදිහට තමයි රිමෝට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ ඩ්‍රෝන් එක බයි කරනවා නම් ඩ්‍රෝන් එක්ස් channel එක මේ ඩ්‍රෝන් එක දැන් ඔයාලට අපා දීලා තියෙනවා. ඉතින් මේක කිලෝමීටර් 4ක් විතර ඔයාලට ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් විනාඩි 40ක් මේකේ ෆ්ලයින් ඩිස්ටන්ස් එක තියෙනවා. ඒ වගේ මේකේ බ්‍රෂ්ලස් මෝඩ් තියෙන්නේ. ඒ වගේ මේක GPS මේකේ 3 axis gimbal එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ 4K කැමරාවක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට මේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් කැප්චර් කරපු සුපිරි වීඩියෝ ක්වොලිටි රෙකෝඩ් එක. ඉතින් යාළුවනේ මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 47000යි. ඉතින් ඔයාලට මේ ඩ්‍රෝන් එක cash on delivery පහසුකම යටතේ ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක ඉන් කරනවා. ඔයාලා හැමෝටම good bye.